ඔයාගේ ජීවිතේ විනාශ කරන ලොකුම හතුර කවුද කියලා දන්නවද? ඒ වෙන කවුරුත් නෙවෙයි. ඔයා. ඔයාගේ හෙට කරමු කියන තීරණය. ඔයාට ලොකු හීන තියෙන්න පුළුවන්. හොඳ ගෙයක්, හොඳ ජොබ් එකක්, හොඳ ජීවිතයක්. හැබැයි අද උදේ ළම් එක වදිනකොට ඒක ගණන් ගන්නේ නැතුව තව විනාඩි 5ක් කියලා ඔයාගේ හීන වලට මානක් යනවා. සමහර විට ඒක විනාඩි 5ක් නෙවෙයි. ඔයාගේ ජීවිතේ අවුරුදු 5ක් වෙන්න පුළුවන්. සාර්ථක මිනිසුන්ට කම්මැලිකම තිබුණා. හැබැයි ඒගොල්ලෝ ඒක ගණන් ගත්තේ නැහැ. ඔයාට මොටිවේෂන් එකක් එනකම් බලන් ඉන්න එපා. ඇක්ෂන් ගන්න. මොටිවේෂන් එක ඇක්ෂන් ප්ලස්. ඔයාට කරන්න තියෙන ඊට වඩා නිතර වැඩ කරන පසුතැවිල්ලක් ගන්න. අදම තීරණය කරන්න. මේ තීරණය කරන්න. ඔයාට වෙන පහසු ජීවිතයක් නෙවෙයි සාර්ථක ජීවිතයක් කියලා. Start small. Start now. Don't stay still. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ ජීවිතේ පසුබසින මේ සිතුවිල්ල ඔයාටත් හොරෙන් මතු ගන්න කොහොමද කියලා. එහෙනම් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න කියලා. අවුරුද්දකින් දෙකකින් අවුරුදු 5කින් 10කින් ඔයා සාර්ථකත්වය ඉහළට යන්න ඕන ගමනට විශාල බාධාවක් වෙනවා. මේ සිතුවිල්ල එන්නේ කොහොමද? ඒක අපි හැමෝම ගන්න දෙන්නේ. ඒක එන්නේ ශාරීරික දුර්වලකමක් නිසා. එහෙනම් අපි ඒක හඳුනගන්න ඕනේ. මේක ලෙඩක් නෙවෙයි. යම්කිසි හේතු පිළිබඳ ප්‍රතිඵලයක්. ඔයාගේ ශාරීරික හොර්මෝන්ස් කිසියම් දෙයකින් පීඩා වෙනවා නම් ඒක දැනෙන්න සම්මත. ඇතිතරම් නිදක් වෙන්නේ නැත්නම් සබල ආහාර වේලක් ලැබෙන්නේ නැත්නම් ශරීරයේ ව්‍යායාමයක් නැත්නම් ශරීරයේ ශක්තිමත්කම අඩු කරනවා. මේ හේතු කම්මැලිකම ඇති වෙන්න හේතුවක්. තව හේතු ලෙස දක්වන්න පුළුවන් කාර්ය අරමුණ පැහැදිලි නැත්නම් ලැබෙන ප්‍රතිලාභ ගැන වැටහීමක් නැත්නම් මේ කම්මැලිකම එන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේක පැහැදිලි කරගමු. ඔයා මෙහෙම හිතන්න. ඔයාලා 10ට නිදා ගන්නවා කියලා හිතනවා. ඒකේ TikTok වීඩියෝ එකක් බලලා නිදා ගන්නවා කියලා ෆෝන් එක අතර ගන්නවා. අර විනාඩි 5 ඔයාට නොදැනීම පැය දෙකක් වෙලා. WhatsApp message එකක්, YouTube short එකක්, Facebook reel එකක් මේ වගේ එකින් එකට ගිහින් ඔයාගේ නිදා ගන්න තියෙන වෙලාව අතුරුදහන් වෙනවා. අනස හොඳටම උද්දීපනය වුණ වෙලාවට කොහෙද යන්නේ ඔයාට නිින්දක් එන්නේ? උදේ ඇස් අරින්න බැරි වෙලා. ඇත්තටම වැඩක් කරන්න වගේ ශරීරයේ සූදානම් නැහැ. සමහර විට ඔයා මෙහෙම කෙනෙක්. ඔයා ඇඳට ගිහින් නිදා ගන්න සුව ගන්නවා. ඒ ඊළඟ මොහොතේ සිතුවිලි කියනවා අපි ටිකක් කතා කරමු කියලා. රෑ 11 ලයිට් ෆෝන් එක පැත්තකට කරලා නිින්දට එන්න ඕන වෙලාව. එතකොට මනස ඔයාට කියනවා ඒක වැරදි. මම ඒකට කිව්වේ නෑ. මගේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද? ඒ වගේ සිතුවිලි එකක් නෙවෙයි. රැල්ලක් වගේ. ඒකක සිද්ධියක් වෙන්න පුළුවන්, කවුරු හරි කිව්ව කුඩා වචනයක් වෙන්න පුළුවන්, එක්කෙනෙක්ගේ බැල්මක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම රිවයින්ඩ් වෙලා ප්ලේ වෙනවා. නැවතත් රිවයින්ඩ් වෙනවා. ඔයාගේ මොලේ Netflix එකක් වගේ. ඔයා කැමති නැහැ කියලා එපිසෝඩ් එක නවත්තන්නේ නැහැ. අන්තිමේදී ඔයාට වෙන්නේ මොකක්ද? ඔයා ඇස්සරින්නේ රෑ නෙවෙයි. පහුවෙනිදා උදේ. එළවන්නක වගේ. ඔයාගේ ඇස්සරින්න බැරි වෙලා. ඔයාගේ ශරීරයේ නැගිටින්න හිතුවත් ඔයාගේ මනස කම්මැලි. සිතුවිලි එක වැරදි නැහැ. ඒකට රෑමෝල්ල ජීවත් වෙන්න දීලා තමයි ඔයා විගසර කරන්නේ. ඔහු නිතර වෙන්න ගත්තොත් කම්මැලිකම වෙන එක හොන්නක් දෙයක්. හැබැයි මෙතන තියෙන කම්මැලිකම නෙවෙයි. ඔයාව දුරකට ආයන්නේ ඔයාගේ මනස. ඉතින් මේ වගේ වෙලාවකට ඔයා මොකද කරන්නේ? ඔයා නිින්දට යද්දී සිතුවිල්ලක් ආවොත් ඔයාගේ හිතට කියන්න අපි හිත කතා කරමු කියලා. ඇඟට යනකොට ප්‍රධාන වෙන කිසි දෙයක් ඔයාගේ හිතට ගන්න. ඔය පුද්ගලයේ හැඟීමක්, ප්‍රශ්නයක් මේ වගේ දේවල් ඔළුවේ දාගෙන යන්නේ නැතුව ඔයාගේ මනසට විවේකයට අවසරය දෙන්න. පිළිවෙල කියන දේ, ලස්සන කියන දේ, පිරිසිදුකම කියන දේ මනසට අතිශය නිදහසක් ගේනවා කියලා ඔයාට තේරුණොත්, ඔයා තේරුම් ගත්තොත් ඔයාගේ කම්මැලිකමට මොනවා වෙයිද? ප්‍රතිඵලය අරමුණ හිතට පෙන්වන්න. එතකොට වැඩේ ස්වභාවිකවම සිද්ධ වෙනවා. කම්මැලිකම කියන්නේ ශක්තිය නැතිකම නෙවෙයි.
ඔයාගේ අරමුණ ආට නොපෙනීමයි. ඩේවිඩ් රිචෝගේ How to be Adult පොතේ රිචෝ මේක අපූර්ව විදිහට පැහැදිලි කරලා දෙනවා. ඩේවිඩ් රිචෝ කියන්නේ මනෝවෛද්‍ය උපදේශකයෙක්, ලේඛකයෙක්, චින්තකයෙක්, බෞද්ධ දර්ශනය හා මයින්ඩ්ෆුල්නස් බටහිර මනෝවිද්‍යාවට එකතු කරලා ඉගැන්වූ චින්තකයෙක්. හිතන්න ඔයාට ගෙදර වැඩක්, ගෙදර වැදගත් තීරණයක්, ඔෆිස් එකේ කරන්න ඕනේ වැඩක් කරන්න තියෙනවා කියලා. රිචෝ කියනවා බොහෝ වෙලාවට මේ වැඩේ පස්සේ කරන්නම් කියලා කල් දාන්නේ මගේ අතින් මේ වැඩේ කරන්න ගිහිල්ලා වැරද්දක් වුණොත්, මට මේ වැඩේ හැන්ඩල් කරගන්න බැරි වුණොත් අනිත් අය මං ගැන මොනවා හිතයිද? මෙන්න මේ බය නිසා මනස පසු බැහැලා ඒක කම්මැලිකම වගේ පේනවා කියලා. ඉතින් අපි අපේ මනස හඳුනා ගන්න ඕන. ඉතින් ඒ වගේම තව දෙයක් රිචෝ මෙතන කියනවා. රිචෝ කියනවා මනසට ඕන කරන විවේකය කම්මැලිකම වගේ පේන්න පුළුවන් කියලා. හිතන්න ඔයා විවේකයක් නැතුව දිගටම වැඩ කරනවා. වගකීම් ඉෂ්ට කරනවා, අනිත් අය වෙනුවෙන් කැප වෙනවා. දවසක ඔයාටම හිතෙනවා මට දැන් කිසි දෙයක් කරන්න බැහැ කියලා. අනිත් අය කියනවා ඔයා හරියට කම්මැලි වෙලා කියලා. ඒත් ඒ කම්මැලිකම නෙවෙයි. How to be Adult පොතේ රිචෝ කියනවා ඒක මනස සහ ශරීරයේ ඉන්න සාමයක්, නිදහසක් කියලා. තව වැදගත් දෙයක් මේ පොතේ තියෙනවා. සම්පූර්ණ වෙන්න හිතන මිනිස්සු වැඩ ආරම්භ කරන්නේ නැහැ. ඔයාලට හිතන්න පුළුවන් මොකක් හරි වැඩක් ආරම්භ කරන්න කලින් ඒ ගැන ඉගෙනගෙන ඉන්න ඕන කියලා. එහෙම නොකළම ඔයා සම්පූර්ණ කෙනෙක් නෙවෙයි කියලා. ඒක නිසා ඔයා වැඩ පටන් ගන්නෙ නැහැ. තීරණයක් ගන්නෙ නැහැ. මෙතන තියෙන්නේ අසම්පූර්ණ වෙන්න තියෙන බය. ඉතින් මෙතනදී අපි අපේ ඇතුළාන්තය අඳුන ගන්න ඕන. අපි අපේ ඇතුළාන්තය අඳුනගත්තොත් මනසේ සතුටක්, සාමයක් හැමදාම තියෙනවා. මම ඔයාලට කියන්න කම්මැලිකම නැති කරගන්න උපදේශ ටිකක්. අපි එකපාර ලොකු වැඩක් කරන්න ගියොත් අපිට බයක් එන්න පුළුවන්. ඒත් ඒ වැඩේ කුඩා කොටස් වලට කඩාගෙන කුඩා පියවරකින් ආරම්භ කරන්න අපිට පුළුවන්. ඔයාගේ ජීවිතේ ලොකු හීන තියෙනව නේද? ඔව්. ඔයාට ලොකු හීනයක් තියෙනවා. ඔයාගම කියලා ලස්සන ගෙයක් හදන්න ඔයා ප්ලෑන් බලනවා. ලක්ෂ ගණන් යන වේදන් ගැන හිතනවා. ඔයා ගන්න ඕන ලෝන් එක අවුරුදු ගානකින් ගෙවන්න ඕන ලෝන් එකක් ඔයාට දැන් ගෙවන්න ඕන වගේ මතක් වෙනවා. ඔයාගේ වැඩේ ඔයා කල් දානවා. අද වැඩේ පටන් ගන්න හිටපු ඔයා දැන් ඔයාගේ වැඩේ ගැන හිතන්නවත් කම්මැලි වෙලා. ඇයි ඔයාට මෙහෙම වෙන්නේ? ලොකු හීනයක් එකපාරටම ඉෂ්ට කරගන්න ගිහින් හිතින් බය වෙලා. මේ වැඩේ කරන එක පස්සට දාන එක ඔයාට වගේ කම්මැලිකම වගේ පේුණත් එතන තියෙන්නේ අසාර්ථක වෙන්න තියෙන බය. ලොකු හීනයක් එකපාරටම බලද්දී ඒක මොළයට පේන්නේ අවදානමක් වගේ. ඒ නිසා මොළය ඔයාව ආරක්ෂා කරනවා. දැන් කරන්න නැතුව ඉන්න කියලා. ඔයා කම්මැලි නැහැ. ඔයා බය වෙලා. බය පරාජය කරන්න. ලොකු හීන කුඩා පියවර වලට බෙදා ගන්න. අද ඒක පුංචි පියවරකින් ආරම්භ කරන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න එක පුංචි පියවරක් හොඳටම ඇති. මතක තියාගන්න. ඉතින් මේ වගේ පුංචි ක්‍රියාකාරකමකින් ඔයාගේ වැඩේ ආරම්භ කරන්න. ඒ ආරම්භ කරපු පුංචි වැඩේ ගැන ඔයාට ප්‍රශංසා කරගන්න. ඔයා කරන කාර්ය ගැන ඔයාටම කැමැත්තක් ඇති කරගන්න. ඔයා ප්‍රමාද කරනවා අත්හරින කාර්යය. ඇයි මම මේ වැඩේ අත්හරින්නේ? නැත්තම් මම මේ වැඩේ ප්‍රමාද කරන්නේ? බය නිසාද? අවිනිශ්චිත නිසාද? අසම්පූර්ණ වෙන්න තියෙන බය නිසාද? මේ දේවල් ඇතුළතින් වන සිතුවිල්ලක් කියලා තේරුම් අරගෙන ඔයා තුළම විශ්වාසය, ශක්තියක් ගොඩනගා ගන්න. අපිට පුළුවන් තමා සර්ව සම්පූර්ණ නොවන, තමා වටින කෙනෙක් කියලා අපේ හදවතටම කියන්න. තමා සර්ව සම්පූර්ණ නොවනත් තමා වටින කෙනෙක් කියලා හිතන්න. ඔයාට පුළුවන් හැමදාම පොඩි දෙයක් කරන්න. පිළිවෙල, පිරිසිදුකම කියන දේ ජීවිතේ කොටසක් කරගන්න. අපිළිවෙල, අපිරිසිදුකම කියන තැනදී ඔයාගේ මනසට කොහොමද ප්‍රබෝධයක් එන්නේ නැහැ. ඔයාගේ මනස පසුබහිනවා. පිළිවෙල, පිරිසිදුකමට මනස ටික ටික හුරු කරගන්න. කම්මැලිකමත් එක්ක සටන් කරන්න එපා. ඒක අතෑරලා දාන්න. කම්මැලිකම කියලා කියන්නේ යමක් කිරීමට ඇති ශක්තිය සෙවීම නෙවෙයි. ඔයා තුළ තියෙන ශක්තිය හඳුනාගෙන ඒක කුඩා පියවරවල් වලින් භාවිතා කිරීමයි.